ඔන්න යාළුවනේ A to Z කණ්ඩායම අද ත්‍රිකුණාමලය යනවා. ඔන්න ත්‍රිකුණාමලය යන අතරතුර ලස්සන සුන්දර පරිසරයක් අපිට දකින්න ලැබුණා. ඒ තමයි කන්තලේ වැව. ත්‍රිකුණාමලයේ ප්‍රධාන සංචාරක නගරයේ නරඹන්න යන හැමෝටම අතරමඟදී හම්බෙන මේ කන්තලේ වැව ළඟ ගමන් විඩාව නිවා ගන්න සුන්දර තැන් කීපයක් හදලා තියෙනවා. ගමන් විඩාව නිවන ගමන් සුන්දර පරිසරයේ ආශ්චර්ය විඳින ගමන් ආහාර වේලක් අරගෙන විනෝද වෙලා යන්නත් අවස්ථාව මේ තැන්වල හදලා තියෙනවා. අපි දන්නවනේ දෙවනක් බෝ රජුරුවන්ගේ කාලේ තමයි මේ විශාල වැව හදලා තියෙන්නේ. ඉතින් එහෙනම් ඔන්න අපිත් පොඩ්ඩක් ගමන් විඩාව නිවා ගන්න වැවයින් අසල් නතර වෙලා උදේ ආහාරය ගන්න තමයි මේ සූදානම් වෙන්නේ. දැන් මේ ටින්ක් යන ගමන් උදේ කෑම වේල ගන්නවා ආහාරය A to Z කණ්ඩායම දැන් මේ යන්නේ ත්‍රිකුණාමල නගරයේ මැදේ පිහිටා තිබෙන කෝණේශ්වරම් දේවාලය බලන්නයි. හින්දු බැතිමතුන්ගේ දේවස්ථානයක් වන කෝණේශ්වරම් දේවාලය ලෝකයේ ගොඩාක් අයගේ පිළිගැනීමට ලක් වෙලා තියෙන බලගතු දේවාලයක්. ඉතින් අපි හැමෝම තාමත් ආසාවෙන් කෝණේශ්වරම් දේවාලය බලන්න ඇතුල් වුණා. නමුත් අපට පිටතින් පමණක් මෙය දර්ශනය කරගන්න හැකියාව ලැබෙන අතර කෝණේශ්වරම් දේවාලය ඇතුළ නම් වීඩියෝ කරගන්න අවස්ථාව නැහැ. හරිම සුන්දර ස්ථානයක්. මේ ස්ථානයේ ඉතාමත් බලගතු විශ්වාසයන් තියෙන බව හින්දු මැතිවතුන් විශ්වාස කරනවා. තවත් ලස්සන තැනක් තියෙනවා මේ කෝවිල අසල. ඒ තමයි දරුපල නැමැති ආදරණීය අම්මලා තාත්තලාට තමන්ට දරුපල් ලබා දෙන්න කියලා ඒ අවශ්‍යතාවයන් ඉල්ලලා ලස්සන තොටිලි එල්ලා බාර වෙන ස්ථානයක්ද අපිට දකින්න ලැබුණා. හරිම ලස්සනයි. ඉතින් ඔයාලත් එන්න තිරුකෝණේශ්වරම් දේවාලය හරිම ලස්සන ගල් තලාවක් මත පිහිල්ලා තියෙන අවටින්ම මුහුදෙන් වට වෙලා තියෙන සුන්දර තැනක්.